ඉස්සර කාලේ කිසා ගෝතමී කියලා දුප්පත් අම්මා කෙනෙක් හිටියා. එයාට හිටියේ එක්කම පුංචි පුතයි. එයා පුතාට පණටත් වඩා ආදරේ කළා. දවසක් හදිසියේම මේ පුංචි පුතා මිය ගියා. එයාට මෙය දරාගත්ත නොහැකි වුණා. එයා මැරුණු පුතාවත් තුරුළු කරගෙන අනේ මගේ පුතාට බෙහෙතක් දෙන්නකෝ කියා ගම පුරාම ඇවිද්දා. මිනිස්සු ඒ මැරුණු අයට බෙහෙතක් නෑ කියලා කිව්වා. එතකොට කෙනෙක් කිව්වා, ඔයා ජේතවනාරාමයට යන්න. එහෙ ඉන්න බුදුහාමුදුරුවෝ ඔයාට උදව් කරයි. අය දුවලා ගිහින් බුදුහාමුදුරුවෝ ඉස්සරහා වැඳ වැටුණා. ස්වාමීනි, මගේ පුතාව බේරලා දෙන්න. බුදුහාමුදුරුවෝ හරිම කරුණාවෙන් කිව්වා. කිසා ගෝතමී, මම බෙහෙත හදන්නම්. ඒත් ඔයා ගමත ගිහින් කවදාවත් කවුරුත් මිය නොගිය ගෙදරකින් අබ ඇට ටිකක් අරන් එන්න. ඇයට ලොකු සතුටක් දැනුණා. එයා ගෙයින් ගෙට ගියා. නමුත් ඇයට කිසිම නිවසකින් අබ ඇට ලබා ගැනීමට නොහැකි වුණා. මුළු ගම පුරාම ඇවිදලත් මරණයක් සිද්ධ නොවුණු එක ගයක්වත් එයාට හම්බ වුණේ නැහැ. එතකොට මේ දුක තමන්ට විතරක් නෙවෙයි කියලා එයාට තේරුණා. මරණය කියන දේ හැමෝටම පොදුයි. ආපසු ආපු ඇයට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළා. ඇගේ හිත සැනසුණා.